මේ මෙතන බේසමක් වගේ එකක් තියෙනවා. අපි මේ සේෆ්ටි ලොක් එකක ඉන්නේ. නේ. ඒක ඉහා තමයි රටේ අපි මැද මහනුවර මැද මේ වටේ රට තමයි ඔය පේන්නේ. වටේ රට පේනවා අපි මැද කඳු මුදුනේ. සිට නැගෙනහිර බෑවුමේ උසම නැගෙනහිර බෑවුමේ උසම කඳු මුදුන. හරි මැද කඳු මුදුනක ඉඳලා තමයි අපි බලාගෙන ඉන්නේ. කිලෝමීටර් විතර රට මැද ඉඳලා කොන පේනවා මෙතන. ඇස් පේනවා. මිනිස්සුන් එච්චර දුරට ඇස් පේන්නේ නැහැ. ඒකින්ද මාර පට්ට විව් එක අරහි කඳු ගල්වලු මෙහි කඳු ගල්වලු අරවා මිනනවා කිව්වට මේ පේන්නේ නැහැ. එච්චර දුර. අර මල්ලි දැක්කද අතන අර කඳු එකක් තියෙනවා නිකන් අර මේ නිකන් අර මේ වයින් බෝතලයක් දාලා වගේ ෂැම්පේන් එකක් දාලා වගේ ඔව් ඔව් අර අයිනේ මේක හරි 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 ෂැම්පේන් එකක් දාලා වගේ ඇලේට ඒ කියන්නේ මෙතන හරියටම ඇහි මට්ටමට තමයි මේ කන්දයි අර ওই කෑල්ලයි තියෙන්නේ. ඔයිට මෙහා පේන්නේ නැහැ. මිනිහෙට පේන එක සීමාවක් තියෙනවානේ. 180 කිව්වට 180ක්ම පේන්නේ නැහැ. ඔව් 180ක් පේන්නේ. ඔය පේන ගාන නොයි ගානනේ. ඔව් එතන මෙහා පේන්නේ නැහැ. ඒ පේන ගාන තමයි අපිට මේ තියෙන්නේ. ගානට දීන්නේ. ටික ළඟ කඳු එහා කඳු මෙහි කඳු කියලා නිකන් කඳු පන්ති අතරින් අන්තිමට සිද්ධියටම යනවා. ඔව් ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. එහා කන්ද හරි මේ ගැන හිතන්නද මේ ගැන මේ කඳු ටික ගැන හිතන්න එක දිගට නොකරවි මේ ඉපදිච්ච දවසේ ඉඳලා මරකම් බල හිටියත් ඉවර කරන්න බෑ. හරිද? ඉතින් එතකොට සමාධියකට කවුරු හරි වැඩලා කසින භාවනාවක් විදියට අර එළියක් දිහා එන බලා ඉන්නා වගේ සිටිදේ දිහා බලාගෙනම බ්ලර් කරගන්න පුළුවන් මේ ලෝකෙ. ඊට පස්සේ ඉතින් Tamanට කැමති නම් චාතුර් මහරජිකයට ඔය තවුතිසාව පැත්තට යාමයේ පැත්තට පරමින්මිත වසවාර්තිය පැත්තට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඉතින් මේ ගල උඩ ඉඳගෙන කැමති අය. මේ මානසික මට්ටම තියෙන අයට. නැත්නම් ඉතින් මේ ගමේ රිලවුනුත් මේ ගල උඩ ඉන්නවා. ඒගොල්ලෝ දෙටි දාලා කක්ක කරලා චූ කරලා ඒවන් නාලා දෙටි වලින් ගහ ගන්නවා. ඒගොල්ලොන්ට මේ පැත්තේ මොකුත් තියනවා කියලා දන්නේ නැහැ. රිලවුන් ඉතින් මිනිස්සුත් ඒ වගේ ඒ කියන්නේ රිලව් වගේ මිනිස්සු හිටියත් මේක විඳින්න මේකේ තියෙන සුභා සෞන්දර්යයේ තියෙන නිර්මාණය දැක ගන්න ඒ කියන්නේ ඒකේ තියෙන වටිනාකම දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක මාර වැඩක් එහෙම තමයි. එහෙම ඒගොල්ලෝ දැනගත්තා නම් අපිට මෙතන හම්බෙන්නේ නැහැ. ඔව් දෙන්නේ නැහැ. වටිරපතර කවුද දෙන්නේ අපි? ඔව් වටිරපතට රුපියල් 60000යි. පාරයි 1,50,000යි.